ඔන්න තවත් අලුත් දවසක්. ඉතින් මේ අද ජනවාරි 3 වෙනිදා ඒ වගේම පොය දවසක්. අවුරුද්දේ මුල්ම පොය. ඉතින් හරිම නිස්කලංක දවසක්. ඉරේලියත් හොඳ වෙනවා. මේ දෙකේ උදේට ඉරේලිය හරියට තිබ්බේ නෑ. හැබැයි අද ඉරේලිය වැටෙනවා. ජනවාරි පහළට දාන්න ඕන වීඩියෝ එකක් මම අද දානවා. ඉතින් දැන් අලුත් අවුරුද්ද පටන් ගන්න තියෙන්නේ අලුත් දේවල් අලුත් අයිඩියාස් එක්ක අලුත් අවුරුද්ද පටන් ගන්න හැමෝම ප්ලෑන් කරගෙන ඉන්නවා ඇති. මේ අවුරුද්දේ මොනවද අපි මේ අවුරුද්දේ මොනවද කරන්න ඕන මොනවද අලුතෙන් පටන් ගන්න ඕන දේවල් අලුතෙන් හිතන්න ඕන දේවල් ගැන. ඉතින් මේ මගේ දේවල් ගැන කතා කරොත් මම හිතාගෙන ඉන්නවා මේ අවුරුද්දේ මගේ මාසික ආදායම හරි මගේ දෛනික ආදායම හරි තව ටිකක් වැඩි දියුණු කරගන්න. ඒ වගේම අලුත් දේවල් කීපයක් තියෙනවා ඒව ඉගෙන ගන්න ඕනේ. ඒකේ පළවෙනි තැනට මම දාලා තියෙනවා UX UX පැත්ත පොඩ්ඩක් UX සයිඩ් එක පොඩ්ඩක් තව ටිකක් වැඩි දියුණු කරගන්න. මොකද මම ගොඩක්ම ෆෝකස් වෙලා තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් ටෙක්නොලොජිස් එක. ඉතින් මට හිතුණා UX පැත්ත තව ටිකක් දියුණු කරගත්තොත් මට මීට වැඩිය හොඳ දෙයක් කරගන්න පුළුවන් කියලා. මොකද මේ UI පැත්ත කොහොමද දැන් අපිට tools වලින් අපිට දැන් මේ තියෙන AI tools වලින් අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මම හිතුවා UX පැත්ත කොහොමද AI එකකින් හරියටම තාම ග්‍රැප් කරගන්න බෑ. AI එකට කිව්වොත් එහෙම මට මේ UI එක හදලා දෙන්න පරවරස් කාලා ඔක්කොම ටික හදනවා. ඔක්කොම ටික බටන්ස් ඔය ලේඅවුට් ඔක්කොම ටික ග්‍රිඩ් ලේඅවුට් ඕන එකක් හදාගත්ත හැකි AI එකකින්. හැබැයි ඒකටත් හැබැයි දැනුමක් තියෙන්න ඕනේ හරිය ලේඅවුට් එකක් හදාගන්න ගේමක් ගහන්න. ඉතින් අපිට UX පැත්ත කියන්නේ user experience එක ගොඩනගා ගන්න ඒකට මම හිතන්නේ human involvement එක තාම ඕනේ. මොකද නැත්තම් එහෙම මේ UI එක හොඳයි. හැබැයි ඒක ඇත්තටම මිනිහෙක්ට දකිද්දී ඒක ඇහැට හොඳ ලුක් එකක් තියනවද? එයාගේ එක්ස්පීරියන්ස් එක ගොඩාක් දුරට හොඳ එකක් කරනවද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේ අවුරුද්දේ පොඩ්ඩක් වැඩිපුර පොඩ්ඩක් ඇවිදලා කරලා ඉන්නත් කියලා පොඩ්ඩක් හිතාගෙන ඉන්නවා. මොකද ගිය අවුරුද්දේ පොඩ්ඩක් ඇවිදලා කරා මදි කියලා හිතනවා. පොඩ්ඩක් ඇවිත්තාම පොඩ්ඩක් එළියට බැස්සාම තමයි ගොඩක් දුරට අලුත් අයිඩියාස් අලුත් දෙයක් කරන්න හිතන දේවල් ඒ වගේ දේවල් ඔලුවට එන්නේ පොඩ්ඩක් ඇවිදලා කරලා හිටියාම තමයි. නැත්නම් එහෙම පොඩ්ඩක් හරියට හරිම ස්ට්‍රෙස් එකක් දැනෙනවා මේ පොඩ්ඩක් පරිසරයට අපි ලං වෙලා නැතුව නිකන් කාමරේට හිර වෙලා හිටියාම ඒකේ ප්‍රෙෂර් එකක් ස්ට්‍රෙස් එකක් ලොකුවට දැනෙනවා. ඉතින් ගහකොළ දකින්න ඕනේ කන්දක් එහෙම නගලා බලන්න ඕනේ කඳු ඈත තියෙන කඳු දකින්න ඕනේ. ඒකේ පොඩි වෙනම දෙයක් තියෙනවා. ඉතින් අවුරුදු 2කට 3කට වගේ කලින් නම් සෑහෙන්නම ඇවිද්ද සෑහෙන්න ඇවිද්ද මම තනියමත් ඇවිද්දා කුඩ යාළුවෙක් ගමන් ගියා. ඉතින් මේ අවුරුද්දේ පොඩ්ඩක් පරිසරයට ලං වෙලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඉන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද ඒක හරිම අත්‍යවශ්‍ය දෙයක් කියලා හිතුණා. ඉතින් මේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩිපුර පොත් කියවන්න තමයි හිතන් ඉන්නේ. මොකද මේ ඒක සෑහෙන අත්‍යවශ්‍ය දෙයක්. හරිද? අපි පොතක් කියවන එකෙන් ඇත්තටම අපි ගන්නේ මේ වෙන කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දැන් අපිට දකින්න පුළුවන් කෝණයක් තියෙනවා. අපි එක්ස්පීරියන්ස් එක අපි ලබලා තියෙන ඒ අත්දැකීම් එක්ක අපිට පේන කෝණයක් තියෙනවා. අපි ගහක් දිහා බැලුවොත් අපිට ගහේ පේන විදිහේ වෙනසක් තියෙනවා. අපි දැන් මට දැන් ගහක් විදිහට පේනොත් වෙන කෙනෙක්ට ඒකේ ගහේ තියෙන ජෛව විවිධත්වය, ඒකේ තියෙන සුන්දරත්වය, ඒකේ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වය ඒවා මාර විදිහට සියුම් විදිහට පේන්න පුළුවන්. මම කියන්නේ එහෙම හැමෝම පේනවා. එහෙම කියන නෙමෙයි. මට ඒක යම් කිසි දෙයක් කෙනෙක්ට පේන විදිය වෙනස්. ඉතින් අපි පොතක් කියවුවොත් තමයි මේ පොතේ ඒ තව පුද්ගලෙක තියෙන අත්දැකීමක් එයාට ලෝකයේ පේන විදිහක් ඒක තමයි අපිට එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ පොත් වැඩිපුර කියන තරමට අනිත් අයගේ එක්ස්පීරියන්ස් එක අපිට ගන්න පුළුවන්. අපිට ඊට පස්සේ එයාගේ view එකෙන් ලෝකෙ දිහා දකින්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ තව දෙයක් තමයි මට හිතුනේ මේ මම බ්ලොග්ස් ලියනවා මදි වගේ. කියන්නේ ඇත්තටම ලියනවා මදි. ඇත්තටම මම ආටිකල් එකක් ලියනවා. ඒ වගේ දේවල් මදි. මගේ මේ පැත්ත තමයි සෑහෙන දියුණු කරගන්න ඕන දෙයක් තියෙන්නේ. ඇත්තටම අපි දෙයක් කෙනෙක්ට කියලා දෙන එකෙන් අපිට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපි දෙයක් ලියන එකෙන් කියන්නේ අපේම අයිඩියා එකක් අපි එකකින් මොකක් කර දෙයක් ලියන එකෙන් අපිට ඊට වැඩි හොඳ දැනුමක් අපේ ඔළුවට දාගන්න ඒක ගැඹුරටම දාගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒක හිතනවා විතර නෙමෙයි මේක එහෙම තමයි. ගොඩක් කට්ටිය ඒ නිසා තමයි බ්ලොග්ස් ලියන්නේ. මොකද හරියට කෙනෙක්ට දෙයක් එක්ස්ප්ලেইন කරලා දෙයක් ලියනවා කියන ඒකත් විශේෂ හැකියාවක්. ඉතින් ඒ හැකියාව දියුණු කරගන්න ඕනේ. දැන් කොහොම හරි මේ ඔහොම තමයි මගේ ප්ලෑන්ස් ටික තියෙන්නේ. හරිද? ගොඩක් දේවල් ඔළුවේ තියෙනවා. ඉතින් අපි ඔළුවේ තියන් ඉන්නා වගේ මේවා ටික ඇත්තටම කරගන්නත් ඕනේ.
ඒකින්ද ඉතින් එකීමේකී තව දේවල් එකීමේකී නොක දේවල් ඉතින් ඒවා ප්‍රයිවට් ඉතින් මට මේ කියන්න පුළුවන් දේවල් ටික මම ඔයාලට කිව්වා. ඉතින් ඔයාලගෙත් මේ වගේ දේවල් ඇති. ඔයාලා දැන්නම ප්ලෑන් කරලා නැත්තම් දැම්ම ප්ලෑන් කරගන්න මේ අවුරුද්ද මොනවද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ එහෙම ලොකු මේ වෙන සංකීර්ණ දේවල් ප්ලෑන් කරන්න ඕනේ නැහැ. මේ අවුරුද්ද ඒවා හිතාගන්න. අවුරුද්ද මොන එක්ක ඔයාලා මහතයි නම් බර අඩු කරගන්න ව්‍යායාම කරනවා, දවසට මෙහෙම දේවල් කරනවා, ඇවිදිනවා, බයිසිකල් පදිනවා, ඒ වගේ දේවල් ටාගට් කරගන්න. ඊට පස්සේ ඒවා පටන් ගන්න. හරි දැන් අවුරුද්ද උදා වෙලා තියෙන ඉඳලා අවුරුද්ද ඒවා පටන් ගන්න. දැන් මං සාමාන්‍යයෙන් ටාගට් ගොඩක් දවස්වලට දවසට පුෂප්ස් 50යි ස්ක්වට් 50යි ගහනවා. හරි ඒ කියන්නේ සතියට අඩුම ගානේ දවස් 3ක් විතර 3-4ක් අනිවාර්යෙන් ඒ වැඩේ වෙනවා. පොඩි දෙයක් පොඩි වෙලාවක් යන්නේ. ඔය වගේ වැඩ වලට කරන්න පුළුවන්. ප්ලෑන් කරගන්න දැන් ප්ලෑන් කරලා නැත්නම් දැන් ප්ලෑන් කරගන්න මේ අවුරුද්ද මහන්සියලා ගොඩම ගොඩ දාමු. ඉතින් මේ අවුරුද්ද හොඳ අවුරුද්දක් වෙන්න කියලා ඔයාලට ප්‍රාර්ථනා කරගමු. වීඩියෝ එක අදට ඉවරයි. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. බයි.